මම දැන් මේ ඉන්නේ මෙල්බර්න් වල ග්‍රීන්වේල් කියන ගම්මානේ පරිසරයේ සුන්දරත්වය විඳින්න. මේකේ තියෙන විශේෂත්වය තමයි මේහි අපිට ගොඩාක් ගෙවල් වල තාප්ප දකින්න නැහැ. මිනිස්සු පාරවල් වල ඉන්නව දකින්නත් නැති තරමයි. මිනිස්සු හැටියට අපි ගොඩක් වෙලාවට කැමති කොටු වෙලා ජීවත් වෙන. අපේ ප්‍රදේශයේ සීමාමායින් වෙන් කරගෙන ජීවත් වෙන්න. ඒකට අපි ලංකාවේ මිනිස්සුන්ට දොස් කියන්න බෑ. මොකද ඒ සංස්කෘතිය සහ එහි පරිසරය, ඒ ජීවන රටාව, ඒ සියලු දේ සැකසීනු ආකාරයත් එක්ක තමයි එහෙම වෙලා තියෙන්නේ. එහි තියෙන වෙනස තමයි මේ මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ පෞද්ගලික කටයුතු වලින් ඔබට ගිහිල්ලා එහා පැත්තේ ගෙදර සිද්ධ වෙන්නේ මොකක්ද, ඉස්සරහා ගෙදර සිද්ධ වෙන්නේ මොකක්ද, එහෙම කියන දේ සම්බන්ධව ඒ අයට කිසිම අවශ්‍යතාවයක් හෝ වගක් නැහැ. ගොඩක් වෙලාවට දෙයට රැකියාවට ගිහිල්ලා අවසර ගෙදර එනවා. හැන්දෑවට ඒගොල්ලෝ විනෝද වෙන්න බොහෝ විට දරුවන් සමග එළියට යනවා. හැරුණාම ලොකු සම්බන්ධතා පැවැත්වෙන්නේ නැහැ. ඉස්සරහට හම්බ වුණොත් හායි කියනවා, good morning කියනවා, good evening කියනවා, හිනහ වෙනවා. එතනින් එහාට ගිය ලොකු සම්බන්ධතා නැහැ. ඒකල වෘත්ති අතරේ බෙදීමක් නැහැ. ඔහු කරන්නේ කොමන රැකියාවද කියන එක උන්ට අදාළම නැහැ. ඒක ගැන අය කතා කරන්න යන්නෙත් නැහැ. ඒකට හමු වෙච්ච වෙලාවට සියලු දෙනාම පොදුවේ හායි how are you කියලා කතා කරලා බොහොම කුළුපගව හිනහ වෙලා විසිරලා යනවා. එහෙම ඇරුණාම අපි වගේ රැකියාව මොකක්ද, කොහේද වැඩ කරන්නේ, ඇයි වෙන රැකියාවක් හොයාගත්තේ නැත්නම් ඒක අමාරුයි නේද? ඒ වගේ කතන්දර නෑ ඒගොල්ලෝ. හරිත් එක දැන් ගොඩක් දුරට මම මේ දකින්නේ දැන් මම මගේ සොයුරිගේ ගෙදර ඉන්නේ මේ දවස්වල. ඉතින් සොයුරිගේ ගෙදර අල්ලපු ගෙදර ලෝන් මූව කෙනෙක්. පුදු වෘත්තියෙන් තනකොළ කපනවා, ගස් කපනවා. ඒ වගේ හැකිය. නමුත් ඔහු බොහොම ලස්සනට ජීවත් වෙනවා. බොහොම සුන්දර මන්දිරයක. ඉලි වීඩියෝ ඔහුගේ ගෙදරත් දකින්න ලැබෙනවා. ඔහුත් ලස්සන වාහන දෙක තුනක් පාවිච්චි කරනවා. දරුවන්ට වෙනම වාහන තියෙනවා. ඔහු දවසකට මම නාගිකින් ඇහුවම කියනවා මේ දවසට ඩොලර් 1500 විතර ආදායමක් ලබනවා කියලා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. දරුවෝ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. එයාට ඒ සියලු පහසුකම් නඩුව ලැබෙනවා. වැදගත්ම දේ තමයි මහන්සි වෙලා උපය ගන්නවා, උපයලා ජීවිතේ විඳිනවා. මෙන්න මේ ජීවිතය විඳින එක පිළිබඳව ධනාත්මකව හිතන්න පුරුදුනොත් ලාංකිකයෝ, මං හිතන්නේ ඔබගේ ජීවිතත් තාමත්ම වාසනාවන්ත වෙයි. නිසා අපි පුරුදු වෙමු අපේ දියුණුව සඳහා හැම වෙලෙම වැඩ කරන්න, අනුන්ට අතහිත දෙන්න. ඉතින් ඔය වගේ කටයුතු වලින් අපිට අපේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. මම දැන් ඉස්සර කියපු ඒ මහත්මයාගේ නිවස තමයි අපිට ඉස්සලා දිස්සුනේ. බලන්න උන් කොයිතරම් ලස්සනට සුන්දරව ජීවත් වෙනවද කියන එක. ඉතින් තව දවසක ආයෙම මේ වගේ වීඩියෝ එකකින් මම හොයාලා වෙන්නම්. එහෙනම් සෑම දිනකටම වාසනාවන්ත හෙට දවසක්